ඔව් මගේ රත්තරන් යාළුවනේ ඉතින් කොහොමද? ඉතින් මේ වීඩියෝ එකේදී අපි කරන්න යන්නේ ලංකාවේ අලුතින් දාපු මෙට්‍රෝ බස් එකේ අපි යන්න හදන්නේ පළවෙනි වතාවට. මේක මගේ පළවෙනි වතාව. ඉතින් අපි ගිහින් බලමු. මේ බස් එකේ යන්න ඕන නම් මෙන්න මේ LMT Go කියන app එක දාගන්න ඕනේ. මෙන්න මේක තියෙනවා. LMT Go කියන එක වගේ NIC එක දීලා account එක create කරගන්න තියෙන. හරිම ලේසි වැඩක්. ඊට පස්සේ කියන්න තියෙන්නේ මේකේ journey වලට මෙන්න මේ journey වලට ගිහිල්ලා අපි බලමු අපිට යන්න පුළුවන් බස් එක කීයටද තියෙන්නේ. මම යන්නේ දැන් කොළඹ to මාකුඹුර කියන එකට ඉතින් කොළඹ මාකුඹුර කියන එක සිලෙක්ට් කරලා මෙතනින් trip details දෙන්න ඕන. trip details අපි පටන් ගන්නේ පෙටාවලින් හින්දා පෙටාවලින් දානවා. destination එක මාකුඹුරෙන් හින්දා මාකුඹුරෙන් දාලා මෙතන අද දවසේ ඉන්න මෙතන plan trip කියන එක දෙනවා. plan trip කියන එක දුන්නාට පස්සේ මෙතන තියෙනවා වෙලාවල් ටික. මේකේදී අපි යන්න ඕනේ. අපිට යන්න පුළුවන් මෙන්න මේ 9:30 කියන එකට. දැන් වෙලාව හරියටම 8යි 12යි. බලමු 9 මාට ගිහිල්ලා බස් එක තියෙනවද ඒ දේවල් ටික බලමු. එහෙනම් අපි පිටකොටුවෙන් සෙට් පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. බලමු අපේ බස් එක කොහෙද තියෙන්නේ කියලා. මාකුඹුරට මේකනේ යන්නේ. ඔව්. බස් එක තනිකර හිස්. මේ 32යි අද්දක්කි බස් එක යද්දී 32යි. කිසිම සත්‍යයක් නැහැ මේක තුනේ. පට්ට නිශ්ශබ්දයි. මේකේ තියෙනවා අපේ ට්‍රිප් එක යන්න 11යි කාලෙදී අපි මාකුඹුර කියන බලමු. ගොඩක් පරක් වුණා මම මෙතනට එද්දී. නම් මාට බස් එක ස්ටාර්ට් කරලා තිබ්බේ නෑ. මේක හොඳ දෙයක් නේ. මෙතන මේ වින්ස් තියෙනවා. AC වින්ස්. මම අතර පිටිපස්සේ මේ පෝට් එක දැක්කට මෙන්න මෙතනත් ඒක ප්ලග් කරගත්තා. අපේ මේ වින්ස් එහෙම කන්ට්‍රෝල් කරදැයි. දැන් මම දන්නේ මේක. මේ මෙතනින් වින්ස් කතා කරන්න බෑ. මොකද මේ බස් එකේ අනිත් බස් වල වගේ මේ සද්ද නැහැ. ඒකෝට අපිට මෙතන අයියෙන් කතා කරන්න බෑ. අපි දැන් ටිකට් ගමු. කාඩ් පේමන්ට් තියනවනේ. මාගෝ හරිනේ? හරි. බිල් එක 250යි. පිටකොටු ඉඳලා මාකොට්ට බිල් 200. ඇත්තට මේක වෙලාවටත් ඇත්තුවා. මේ නාඩියක් එහෙම වුණාට බලන්න නෑ. 9 මාට මම හරියටම 9 මාට මෙතන බස් ස්ටෑන්ඩ් එකේ හිටියේ. 9 මාට ගත්තා. මේකේ මේවා මෙතනක් තියෙනවා ඔක්කොම අපිට හරව ගන්න ඕනේ. ප්ලස් සීට් අපි බලමු මේකේ දැන් හරියට GPS එකෙන් දෙන්නවා කියනවානේ ලොකේෂන් එක. බලමු මේක තියෙනවද කියලා. ආව් ඉතින් අපේ බස් එක මෙතනදී අපි කොයික මෙතන කියුරේට් මාර කියුරේට් අපි කොයික මෙතන දැන් අපි කොයික පහුණා කියලා වෙන්නේ.
එතන තියෙනවා බස්. හොඳට මාරු විදිහට ඇකියුරේට් එක. ඉතින් මේක තමයි බස් එක. මේකේ 12යි කාලා විතර යනවා කොයන්න. LMT එකට ගිහිල්ලා ජර්නි වලට ජර්නි වලින් මේකේ තියෙනවා අපේ මාකුඹුර. ඉතින් අපි ඉන්න දැන කොට්ටාව ඉන්නේ තව පොඩි දුරයි මාකුඹුර බස් ස්ටෑන්ඩ් එක. චුටි දුරයි. මේකේ මේ දාලා තිබ්බේ 11යි කාලා කියලා. ඒකට දැන් මේ බස් එකේ බලන්න සෙනග නැහැ. බස් එකේ සෙනග නැති නිසා වෝල්ට් මේ නැතුවා මේ සෙනග වෙන්නේ ගින්න අක්කාලා මේ බස් එක. මේක හින්දා වෙන්නේ නැති අර සාමාන්‍ය බස් එක කට්ටිය දාලා දෙනවා බස් එක කලින් එනවා කලින් මේ කියන වෙලාවට කලින් එනවා කියලා. ඒක අර හේතු හින්දා වෙන්නේ නැහැ. අපි හරියට ඉන්නේ මාකුඹුර ස්ටෑන්ඩ් එකේ දාන්න එනත් බහිමු. Bus terminates here. Please take your belongings with you. මගේ කියන්නේ ගන්න වැරවත් වෙන්නේ නැහැ. ඔන්න ඒකත් ඉවරයි. එහෙනම් thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. මම හිතනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා. ඇත්තටම ඒක හොඳ වැඩක්. එහෙනම් thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. පරිස්සමෙන් ඉන්න. bye.